ත්‍රස්ස ග්‍රහණයේ සිරවී සිටින සිවිල් වැසියන්ට ඉන් මිදීම සඳහා අවස්ථාව සලසා දීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ක්‍රියාත්මක කළ වැඩපිළිවෙල ජගත් මහලේකම්වරයාගේ පැසසුමට ලක්වේ. LTT භාරයේ සිටින ජනතාවට ආරක්ෂිත පරිසරයක් වෙත ගමන් කිරීම සඳහා විශේෂ අවස්ථාවක් එමගින් නිර්මාණය වූ බව ජගත් මහලේකම් බැන් කී මුන් මහතා කියා සිටී. කෙසේ වුවද මානුෂික තීරය උපයෝගී කර ගනිමින් ආරක්ෂිත ප්‍රදේශ වෙත පැමිණෙන ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා LTT සංවිධානයේද වග බලා ගත යුතු බව හෙතෙම අවධාරණය කරයි. ජාත්‍යන්තර මානුෂික නීතියට LTT-යද අවනත වීමේ අවශ්‍යතාව මහලේකම්වරයා පෙන්වා දෙයි. රජයේ පාලනයේ පවතින ආරක්ෂිත ප්‍රදේශ වෙත සිවිල් වැසියෝ පලා එමින් සිටිති. ඒ සඳහා ඔවුන්ට ඇති අයිතිය LTT සංවිධානයේද පිළිගත යුතුය. එම ජනතාවගේ ජීවන තත්ත්වය නංවාලීම සඳහා සහාය ලබා දීමටද ජගත් සංවිධානය නිරන්තරයෙන් සූදානමින් සිටී. වන්‍ය ප්‍රදේශයේ ක්‍රියාත්මක මෙහියුම් වේගවත් සහ ඉක්මන් ක්‍රමවේදයක් මගින් අවසන් කිරීමේ අවශ්‍යතාවද ජගත් මහලේකම්වරයා පෙන්වා දී ඇතැයි ඒෂියන් ට්‍රිබියුන් වෙබ් අඩවිය වාර්තා කරයි. මේ අතර පසුගියදා ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක පාර්ලිමේන්තු මන්ත්‍රී බැසිල් රාජපක්ෂ මහතාද නිව්යෝර්කී එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී ජගත් මහලේකම් බැන් කී මුන් මහතා මුණ ගැසී ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය පිළිබඳ ඒ මහතාට පැහැදිලි අවබෝධයක් ලබා දුන්නේය. රජයේ ගෙන යන වැඩපිළිවෙල එහිදී ජගත් මහලේකම්වරයාගේ පැසසුමට ලක්විය.